ආයුබෝවන් හැමෝටම ගුරු විභාග සාමාන්‍ය දැනීම පාඩම් මාලාවේ 3 වෙනි කොටස අද මම ඔයාලට අරන් ආවා. කලින් මම කරපු පාඩම් දෙකක් තියෙනවා. ඒකත් බලන්න පුළුවන්. මම ඒකේ link එක description box එකේ දාලා තියෙන්නේ. ඇත්තටම මම මේ තොරතුරු අනිවාර්යෙන් විභාගයට එයි කියලා ගෙස්ට් කරන ඒවා ගොඩක් වැදගත් ඒවා. ඉතින් ඔයාලට පුළුවන් කොලයක් පෑනක් අරගෙන මුල ඉඳන්ම ලියාගෙන යන්න. මං හැමදාම විභාගය පැවැත්වෙන තෙක් මේ වීඩියෝ අරන් එනවා. ප්‍රශ්න අංක 1. යුනෙස්කෝ සංවිධානය එක්සත් ජාතීන්ගේ අනුමැතිය ඇතිව ජාත්‍යන්තර අධ්‍යාපනික වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කළ වර්ෂය කුමක්ද? පිළිතුර 1970. යාව ජීව අධ්‍යාපනය යනු කුමක්ද? පිළිතුර පුද්ගලයෙකුගේ උපතේ සිට මරණය දක්වාම අඛණ්ඩව සිදුවන දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කර ගැනීමේ ක්‍රියාවලියයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ දැක්ම කුමක්ද? පිළිතුර ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ හවුල්කරුවන් වන දක්ෂ පුරවැසි පිරිසක් මගින් ජාත්‍යන්තර සමාජයේ විශිෂ්ටත්වය කරා එළඹීම. විද්‍යාපීඨ ගුරු අභ්‍යාසලාභීන් පුහුණු විය යුතු කාලය කොපමණද? පිළිතුර අවුරුදු 3යි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කිනම් වසරක ආරම්භ කරන ලද්දේද? පිළිතුර 1911 වර්ෂයේදී.